එහෙම තමයි. මේක හැදෙනවා. ටික අද වැඩ කරලා හෙට ඒ මුකුත් වෙන්නේ නැහැ. අනිත් මුකුත් වෙන්නේ නැහැ. පදින්නකින් මුකුත් වෙන්නේ නැහැ සමහර. සාමාන්‍යයෙන් දවස් 20ක් 21ක් අඛණ්ඩව එක වැඩක් කරාම තමයි ඒක වගේ හැබිට් එකක් වෙලා ඒකේ ප්‍රතිඵල එන්න පටන් ගන්න. දැන් ටෙස්ටිං කරන්න ට්‍රයල් කරන්න එහෙම වෙලාවක් නැහැ. මේක කරනවනම් දැන් පටන් ගන්න හරියට කරන්න ඕනේ. නැත්නම් තමයි නිකන් ඉන්නේ. ආයෙ බෑ. ආයෙ හැදින්න කියලා කාලයක් නැහැ. මේ අන්තිම chance එක. හලෝ කොහොමද මැනේජර් කියන එක මම වෙනම කතා කරනවා. ඉතින් ඒ පැය 15 ගානේ හැම සතියෙම කන්සිස්ටන්ට් අඛණ්ඩව එක දිගට පටන් ගන්නවා සති දෙකයි ඉවරයි. එහෙම බෑ. එක දවසක් පැය 15ක් විතර වැඩ කරලා ඒ හිතේ හතරට බහුවදා දවසම නිදාගෙන බෑ. එහෙම නුඹලට වෙන්නේ. හරි. එක දවසක් පැය 20ක් විතර පුළුවන් නම් වැඩ කරනවා. දවස් 3ක් විතර ඒකේ හිතේ හතරට වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ. එහෙම බෑ. මේක අඛණ්ඩව එක විදිහකට යන්න. දැන් ජිම් එකකට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බැලුවම කණ්ණාඩි ඉස්සර ඇඟ හැදිලා නැහැ නේ එක දවසින්. ඈ. එහෙම බලනවා ගොඩක් කියෝ. ඇඟ හැදිලා දද කියලා. හරි. එහෙම හැදෙන්නේ නැහැ නේ. ඊට පස්සේ මම දන්නේ නැහැ මම නම් හින්නේ නැහැ ඕවල මම අහලා තියෙනවා. හරි කොහමද මේ බහුවදාටක් බලලා උදේ සමහරට රෑ නිදානිද්දිත් දන්නේ නැහැ හැදෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. හැබැයි ඕක අකණ්ඩව කරගෙන ගියොත් ගොඩක් කෙනෙක් සතිය යන්නේ ජිම්. මේ ඊට වඩා යන්නේ නැහැ. මෙම්බර්ෂිප් එක ගත්තා දවස් දෙක තුනක් ගියා ආයෙ පස්සේ යනවා කියලා ඉඳ ගන්න කවදාවත් ඔය කෙරෙන්නේ නැති වැඩේ. එහෙමනේ සාමාන්‍ය සිස්ටම් එකේ තියෙන්නේ. හැබැයි ඕක අකණ්ඩව කරන යම් පිරිසක් ඉන්නවනේ. යම් පිරිසක් ඉන්නවනේ. කොහොම කරත් ඉන්නවනේ. ඒක බහැලා කරගෙන උන් ටික ඉන්නවනේ. උන්ගේ ඇඟ හැදෙනවනේ. උන්ගේ ඇඟ හැදුනේ කවද්ද කියලා හවොත් උන් එහෙම කියන්න දවසක් දන්නේ නැහැ. පෙබරවාරි 3 තමයි ඇඟ හැදුනේ. එහෙම කියන්න බෑනේ හරි. එහෙම දවස් කියන්න බෑ. ඒක අකණ්ඩව අපි මේ වැඩේ කරගෙන යනකොට ඒක වෙනවා. ඒ උඹලා ලොකුුනේ කොහොමද කියන්න දන්නේ නැහනේ. කොහොමද පටන් ගත්තේ මේ විතර සයිස් එකේ කිලෝ 2.5න් 3න් පටන් අරගෙන අද වෙදි ඉන්නනේ වෙන පරාසය 40 විතර ඉඳන් 80 100 විතර ඉන්නවනේ හරි. ඒ කොහොමද ලොකුුනේ කියලා එහෙම නැහනේ. එහෙම තමයි. මේක හැදෙනවා. ටික අද වැඩ කරලා හෙට ඒ මුකුත් වෙන්නේ නැහැ. අනිත් මුකුත් වෙන්නේ නැහැ. පදින්නකින් මුකුත් වෙන්නේ නැහැ සමහර. සාමාන්‍යයෙන් දවස් 20ක් 21ක් අකණ්ඩව එක වැඩක් කරාම තමයි ඒක වගේ හැබිට් එකක් වෙලා ඒකේ ප්‍රතිඵල එන්න පටන් ගන්න. හරි. සති 3ක් අපි කියන්නේ අඩුම ගන්න කියන්නේ. ආමවලට සති 3ේම ගොඩක් ඕන නැතිනම් එහෙම අවදානමක් ගන්න එපා. දැන් පටන් ගන්න මේක කරන්නේ. හැබැයි තාම chance එක තියෙනවා නේ. අවුරු මොනවා කියත් තාම තියෙනවා chance. අන්තිම chance එක ඒක හරියට මැනේජ් කරගන්න නැත්තම් මාර අපරාධයක්. ඒකට මං කියන්නේ ඔයාලා හිතනකොට දැන් ඉඳන් හිතන්න එපා. තව අවුරුදු 10ක් ඉඳන් පිටිපස්සට ඔයාගේ ජීවිතේ ගැන හිතනවා කියලා හිතන්නකෝ. තර්ඩ් සයි එකක් කරනවද නැද්ද කියලා දෙගිඩියාමින් ඉඳලා. සෙකන්ඩ් සයි එකක් කරනවද නැද්ද කියලා දෙගිඩියාමින් ඉඳලා. තව අවුරුදු 10කට කියලා පිටිපස්සේ හැරලා බැලුවට පස්සේ ඔයාලා හිතනවා නම් අපරාධය හැබැයි මේ මාස තුන පොඩ්ඩක් මහන්සිලා කරන්න. ඇයි මොකද දැන් හිතෙන අමාරුව තව අවුරුදු 10කින් ඔයාලා හිතෙන්නේ නැහනේ. දැන් මේ වෙලාවේ ආ ඉන්නේ මාර ප්‍රශ්න එක්ක ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් දේවල් ඇති. හරි තව අවුරුදු 10ක් ගියාට පස්සේ දැන් ජීවිතේ වෙච්ච ප්‍රශ්න ඇතිනේ. ඒවා දිහා දැන් හැරලා බලනකොට ඒවා ඒ කාලේ පෙවුන තමන් තරම් දැන් දරුණු නෑනේ. දැන් හිතනවා අපරාධ ඒ කාලේ පොඩ්ඩක් ගොන් ආතල් ටිකක් දීලා තින්න වගේ එහෙමත් හිතන ඇයි සමහරට ඒ කාලේ පොඩ්ඩක් හැසිරලා තියෙන අවුල් වගේ කිය. හරි. වාගේම දේවල් වාට නිකන් අපෝ ඉච්චර දා කරන්න දෙයක් තිබුණා නෑනේ ඒක. එහෙම හිතනවනේ. ඌක තව අවුරුදු 10කින් අදගෙන හිතනොත් අපරාධෙනේ. මාස 3කට 4කට මේ නටන්නේ පරිමුණත් මාස 4ක් හම්බෙන්නේ. එහෙම නටන අපරාධෙනේ ඉතින් ඒකනේ ඒක කරන්නේ නැතුව පස්සේ කාලෙක ඒ ගැන හිතලා වද වෙන්න උනෝති. එහෙනම් අපරාධයක් නේ. ඒකද ඒ අවදානම ගන්න එපා. හරි. හැබැයි මෙහෙමයි ඔයාට ඊට වඩා යන්න කැමති ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට ගෙදරට සල්ලි තියෙනවා නම් හෝ මොකක් කර ඔයාට යන්න පසුබිමක් තියෙනවා නම් විනාශකකින් යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයා කැමති දෙයක් තියෙනවා නම් යන්න. හැබැයි ඔයාට මෙඩිසින් ඉගෙන ගන්න ආසයි නම් ඔයාට ඒක ඕන නම් විතරයි. එහෙම ඕන නැතුව තමන් ආස වෙන ෆීල්ඩ් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ යන්න ළමයි ඒකත් හොඳයි කතා කරලා. ඊට මෙතනින් ඉස්සරහට ඔයගොල්ලෝ වෘත්තිමය ජීවිතයක් ගත කරන්න යන්න. ඒකදී තමන් ආස නැති දෙයක් මැරගම් කරන්න බෑ. මැරගම් කරන්න ඕනේ ආස දෙයක්. සමහර අද ගන්න තීරණේ සමහර එක දවසක දෙක තීරණයක් වෙන්න පුළුවන් මම තර්ඩ් එකක් කරනවද නැද්ද කියලා හොයක කරනවා නම් මාස 3ක 4ක වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා කරලා අන්තිමට ආස දෙයක් කරන්න ඕනේ ජීවිතේ. එහෙම නැතුව කොහොමද කියන්නේ හැමදාම ආස නැති දෙයක් කරන්නේ. ඒවල ආස නැහැ නේ ඉගෙන ගන්න. ඒ තාමෝක කරන්න වෙලා තියෙනවා. හැබැයි ඔක ඔය වගේ ආස නැති දෙයක් හැමදාම මැරගම් කරන්න උනොත් තියෙන්නේ. කොහොමද එහෙම ජීවත් වෙන්නේ? එහෙම ඉන්නට මැරලා යන හොඳයි තමයි. නෑ මැරෙන්න කියනවා නෙමෙයි. නමුත් පුළුවන් තරම් තමන්ට මේ තමන් ආස විදිහට ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදාලා. දැන් මේ ඔක්කොම ඇයි අපි කරන්නේ? මිනිහෙක් එක පැයකට තියෙනවනේ යම් වටිනාකමක්. ඒ වටිනාකම හදන්න මේ යන්නේ. හා? මේ වැලියු එක නෙමෙයි හදන්නේ. සමහර මිනිස්සුන්ගේ මිනිස් පැයක වටිනාකම වෙන සමහර සර්ජන් ඉන්නවා අපි දැකලා තියෙනවා. විනාඩි 15 20 සර්ජරි එකට ලක්ෂ ගණන් හම්බෙන්නේ. ඒ ලක්ෂ ගණන් හම්බෙන එක අසාධාරණ නෑ අතට. උන් ඒකට මහන්සිලා තියෙන අවුරුදු 15ක් 20ක්. ඕගොල්ලෝ ඒ කන කට වැයෙන කාලයක් කාලා තියෙනවා. මෙඩිසින් කරනවා කියන්නේ ඉතින් යාර ඒක ලීසි නෑ. මොකද ඒකේ ආස දෙයක් නම් ඒකට පුළුවන් කරගන්න. ප්‍රශ්නයක් නෑ. හරි. එහෙම මිනිස් පැයක වටිනාකම කියන්නේ. මේ සමහර මිනිස්සු ඉන්නවා සමහර දවසම වැඩ කරලත් එයාට හම්බෙන්නේ රුපියල් 3000යි. ඒ කියන්නේ යා මිනිස් පැයක වටිනාකම රුපියල් 1000ක් 500ක් 200ක් සමහරලා. එහෙම ඉන්නේ. ඒතර ඒ වගේ මිනිස්සු ගොඩක් වැඩ කරන්න ඕනේ එයාට ඕන විදිහට ජීවත් වෙන්න නම්. අර වගේ මිනිස්සුෙකුට සුදුසුකම් ගොඩක් තියෙන ක්වොලිෆිකේෂන්ස් තියෙන තමන් අර අනිත් මිනිස්සුන්ට වැඩිය බැරි දෙයක් පුළුවන් කරගත්තාම. හරි. ඒ කියන්නේ විනාඩි 15කින් යා සර්ජරි එක කරන්නේ ආතල් එකට නෙවෙයිනේ. ඒකට අග්ගාලා ඇරලා තියලා පැයක් විතර ඉඳලා කාලා බීලා නාලා කරලා ඇවිල්ලා එහෙම මේ ඉතුරු ටික ආයෙ මහලා තියන්න එහෙම බෑනේ. මිනිහෙක්නේ ඉස්සර කපලා කරලා තියෙන්නේ. හරි. ඔකයි ටක් ගාලා මහලා වහන්න එපේ. හරි. ඒකටනේ පුහුණු වෙන්නේ. ඒ හින්දා මේ ඒකට ඒ වටිනාකම තියෙනවා. හැමෝටම කරන්න බැරි වැඩක්.
එහෙම හදාගත්ත මිනිස්සුන්ට ලොකු වෙලාවක් වැඩ කරන්න ඕනේ නෑ. Tamanට ඕන දේවල් ටික හදාගෙන ජීවත් වෙන්න. මොනවද Tamanට ඕන දේවල් කියන ආස දේවල් කියන්නේ? මේ ලෝකෙ මිනිස්සුන්ට විඳින්න ගොඩාක් පුළුවන් දේවල් තියෙනවා. මං කියන්නේ කෑමක් බීමක් සරලම දෙනින් ගන්නකො. ඔයාට ආස කෑමක් ඇත්තටම බහුතරයක් මිනිස්සුන්ට අපිට ආස කෑමක් දැක්කම තාම කන්න බෑනේ. ගොඩක් වෙලාවට කරන්නේ මාසෙම සල්ලි එකතු කරලා එකපාරක් කනවනේ ඔක මාසෙට. උහුමනේ ගොඩක් වෙලාවට කරන්නේ. හරි. ඊ අපිට හිම කන්න බෑනේ ආස කෑමක් දැක්කම. කෑම කියන්නේ ඉන ලිමිට් නැතුව තියෙන ඕන තරම්. හරිද? මං කියන්නේ එහෙම නෙමෙයි සාමාන්‍ය තියෙන කෑමක් වුණත් එහෙමනේ පොඩ්ඩක්. ඇදුමක් දැක්කම ආස දෙයක් තියෙනවා නම් ගන්න. වාහනයක් ගියක් එදින ඉස්සරට තව යන්න පුළුවන් ගොඩක් තියෙනවා. ඔයා ආස විදිහට ඉන්න පුළුවන් වෙන්න බෑ. මහා කාලයක දැන් අපි ඉපදිලා ඉවරයි. ඉවරනේ හැමෝම ඉපදිලා ඉන්නේ මෙතන. හරි. දැන් ඕක තව ටික කාලෙකින් ඔක්කොම මැරෙනවා කොහොමද? දැන් අවුරුදු 60 70 වෙද්දී ඉවරයි ඉන්නේ බොහෝ විට. කියන්නේ මැරෙනවා හෝ නැතත් අර ගොඩක් වෙලා නේද? දැන් ඉස්සර වගේ අවුරුදු 100 120 එහෙමින් නෑනේ දැන් මිනිස්සු. 60 70 ලෙවල් එකට මම කියන්නේ ඕගොල්ලන් අපේ ජෙනරේෂන් එකේදී 60 70 වෙද්දී බොහෝ විට ඒක ඉවර වෙයි. තාම සාමාන්‍යයෙන් 80 රේන්ජ් එකට වගේ යනවා. ගොඩක් වෙලාවට අපේ කාලෙදී ඔක 70 80 වෙලා තව පොඩ්ඩක් දෙමු. උඹලා ජීවිතයෙන් තුනෙන් එකක් ජීවත් වෙලා ඉවරයි. ඒක උඹලට ආස විදිහට හිටියම නෑ වගේ ගොඩක් වෙලාවට නේ. ආස හරි අඩුයිනේ ආස විදිහට හිටියා. ඉතින් මේ ඉතුරු ටිකවත් ඉතුරු තුනෙන් දෙකවත් ආස විදිහට ඉන්න පුළුවන් වෙන්න බෑ. හරි. මෙහෙමයි මිනිහෙකුට වැඩ කරන්න පුළුවන් සාමාන්‍ය අවුරුදු 35ක් 40ක් විතර නම් හොඳ වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරන්න පුළුවන් කම මං කියන්නේ මිනිහෙක් වැඩ කරන්නත් ඕන. ඒකට මට ඕන නම් මෙච්චර නටන්න නැතුව අතල්ලික හින්න පුළුවන්. මොකද මන් දන්නවා මට කියන්නේ මට ඕන අවුරුදු 30 වෙදි සම්පූර්ණ වැඩ ඔක්කොම නතර කරලා මැරකන් ජීවත් වෙනවා මට ඇති. හරි. ඒක මම දැනට හදාගෙන තියෙනවා. ඊවන මේක මිනිහෙකුට වැඩ කරන්න පුළුවන් වයසේනේ. වැඩ කරන්න පුළුවන් වයසේ මං කියන්නේ කරන්න පුළුවන් උපරිමේ කරන්න ඕන තමන් ආස දෙයක් නා. ආස නැති මොකුළු කරන්න ඕනේ නෑ. තමන් ආස දෙයක් නම් ඒක උපරිමේ කරන්න ඕන. ඒකට මුලින් වා කරන්නේ ආස දෙයක් වෙන්න ඕන. ආස දෙයක් ගණන්න නම් සමහර මුලින් පොඩ්ඩක් ආස නැති දේවල් ටිකක් කරන්න වෙයි. මම ඒ ලෙවල් කරන කාලේ මම මගේ ඒක හරියටම කරා. ලංකාවේ පළවෙනි පහ ඇතුළට ආවනේ මම ඒ ලෙවල් වල. එහෙම කරා. මහන්සි වුණා ගොඩක්. හරි. ඊට පස්සේ මෙඩිසින් ආවා කියලා ඒත් ඉවරක් නෑ අත්තර. මේකයි මේකයි දෙක බැලන්ස් කරගෙන එන ගේමක් ඉතින්. මහන්සි වැඩක් අමාරු වැඩක්. ඒක කරන්න බැරි නෑ කරන්න පුළුවන්. ඒ දෙක කරන එක කියන්නේ මෙඩිසින් කරන එක කියන්නේ ඒක තමයි ලෝකේ තියෙන අමාරුම එක කියලා ටියුෂන් කරන එක කියන්නේ ඒක තමයි ලෝකේ තියෙන අමාරුම එක. ඔය දෙකමත් කළා තව ඒවත් තියෙනවා. තව ඒවත් කරන්න පුළුවන් වෙලාව ඇති වුණා. වැදගත්ම දේ ඔයාට වැඩක් කරනකොට එකක් ඔයාගෙන ආස වෙන්න ඕනේ. හරි. මාත් ඒ ලෙවල් කාලේ ඒ ලෙවල් ඉගෙන ගන්න ආස නෑ. හැබැයි දන්නවා මේක කරාම මට අවසානයේ හම්බ වෙනවා යම් දෙයක් කියලා. ඒක හම්බ වෙන තව අවුරුදු ගානකින් වෙන්න පුළුවන්. හම්බ වෙන තව අවුරුදු 5කින් 10කින් 15කින් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩ කරන එක තමයි ඩිසිප්ලින් කියලා කියන්නේ. මම හැමතිස්සෙම කියන්නේ කොණ්ඩේ රැවුල් කපන එක නෙවෙයි ඩිසිප්ලින් කියලා කියන්නේ. ලොකු කාලයකට පස්සේ හම්බෙන ප්‍රතිලාභයක් වලින් අද ඔයාට වැඩ කරන්න පුළුවන් නම් අන්න ඩිසිප්ලින්. ඒක නෑ ගොඩක් අයට. ගොඩක් යෝන්ගේ අනාගතය කියන්නේ අදරයට කන්නේ මොනවද කියන්නේ. ඊට එහා අනාගතයක් දකින්න. අරුවනේ මාසයක් දෙයක් එහාටවත් මේ ලෙවල් ඉවර ගන්න. ලොකු ටාගට් තියෙන්න ඕන. හරි. ඊම ලොකු ටාගට් අර කියන හඳාල්ලන්න ගියාම ගහක් උඩ හරි නවදී කිය. කොහේ හරි නවතින අඩු. එහෙම නැතුව මේ අද හෙට එහෙම ජීවත් වෙන්න එපා. ලොකු උඹලා පොඩි ළමයි නෙවෙයිනේ. ලොකුයිනේ ඈ. කීයද අවුරුදු වයස දැන් 13යිද? නෑ වැඩිනේ. 18 19 20 ඔය රේන්ජ් එකේ ඉන්නේ. හරි. උඹලා පොඩි නෑ. උඹලා පොඩි නම් මාත් පොඩි එහෙනම් හරි. මටත් තාම 23යි මාස 11යි. එතකොට මේ එහෙනම් අපිත් පොඩි. එහෙම නෑ වන්. කියන්නේ ඒක දැන් ඔය අවුරුදු 17 18 පැනනකොට අනනනනන සදේපා. සදනවත්. බලන්න වයසක් කියන්න බෑ පොඩ්ඩක් හරි. අවුරුදු 18 19න් පස්සේ එතනින් එහාට ඕගොල්ලන්ගම වයසින් මැනෙන්නේ නෑ. එතනින් එහාට ඕගොල්ලෝ මැනෙන්නේ ඔයාලගේ හැසිරීමෙන්. ඕගොල්ලෝ වැඩ කරන විදිහෙන්. ඔයාලා වගකීමක් කරන් වැඩ කරනවා නම් එතනින් එහාට ඔයාලා වැඩි හිටියෝ. හරි. ඒ කියන්නේ අවුරුදු 18 වෙනකම් පොඩි එකා 18 දබපු ගමන් ඌ ලොකු එකා එහෙම වෙන්නේ නෑනේ. ඌ වැඩ කරන විදිය ඌ අර දේවල් සම්බන්ධව එයා ක්‍රියා කරන විදිය එයාගේ වගකීම එයා අරන් වැඩ කරනවා එතනින් එහාට එයා වැඩි හිටියේ. උඹලගේ වගකීම උඹලා ගන්න ඕන. ඕගොල්ලන්ගේ වගකීම ඕගොල්ලෝ ගන්න ඕන. හරි. ඒක හිම අම්මා තාත්තවත් මමවත් මෙහෙම කියවන්න ඕනේ නෑ. මුලින්ම තේරුම් ගන්න ඇයි මේක කරන්නේ? අද මේකට කැමති නැතුව ඇති. කැමති නැතුනොත් මාස් 3යි 4යි නුපුරේ මොකක් කරන්න තියෙන්නේ? ඊට පස්සේ වෙන එකක් මේක වෙන මොකක් කර ඉවරයක් මෙතන. අඩු ගානේ මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරා. ඒතර තව අවුරුදු 10ක් ගිහලා පිටිපස්ස අර දේවා පසුතැ වෙන්නේ නැති වෙයි. හරි බැරි වුණා කියන්න ඔයාලට යන්න පුළුවන් හොඳම එකට යන්න උපරිමයේ රිසල්ට් එක ගන්න බැරි වුණා කියන්නේ. ඒත් ඔයාලට කරන්න පුළුවන් උපරිමයේ කරා කියලා හරි තියනවා ළමයි. අවුරුදු 10ක් ගිහලා පිටිපස්ස අරලා බලද්දී පසුතැ වෙන්නේ නැහනේ. මම කරා. ඉතින් මට බැරි වුණා. ඒක වෙනයි ළමයි. මම උපරිමයේ කරලා මට බැරි වුණා නම් කමන්නේ මොනව කරන්නද එහෙනම්? හැම මිනිස්සුරම එකම විදිහේ උපරිමයට බෑනේ. හැමෝටම සින්දු කියන්න බෑ නෑ එකම විදිහට. හැමෝටම දුවන්න බෑ නෑ එකම වෙන්නේ. ඇයි හැමෝටම එකම විදිහට ඉගෙන ගන්න පුළුවන් ඉන්නේ. එහෙම පුළුවන් වෙන්න ඕනේ නෑ. හරි. එහෙම බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා ආස දෙයට ඔයා උපරිම මහන්සි වෙලා එක බැරි වුණා නම් ඒකත් මං කියන හෙන ඇචීව්මන්ට් එකක්. ඒක පසුතැවෙන්නේ නෑ ජීවිතේ ඉස්සරහට. පසුතැවීම කියන්නේ ඔයාලා හිතුවා අයියෝ ඕක මොකද්ද කියලා ඒක මාර වදයක් වෙනවා ළමයි ඉස්සරහට. එහෙම තැන් තියාගන්න එපා. එහෙම දේවල් ඉතුරු කරගන්න එපා. අඩු ගන්න උපරිම කරලා බැරි වුණා කියලා තියාගන්න. ඒකත් හොඳයි. එහෙම වෙන්නේ නෑ. උපරිම කරොත් බැරි වෙන්නේ නැහැ. දැන් උඹලා ඔක්කොම O level වලින් A level සයන්ස් කරන්න සුදුසුකම් ටික ඇතුව ආපු අය.
ඒ ලෙවල් සයන්ස් කරනකොට බලන පාසස් ටිකක් තියෙනවා ගණන් වලට මෙන්න මෙහෙම තියෙනවනේ විද්‍යාවට මෙහෙම තියෙනවනේ කියලා. ඒ ටික තියෙන ඕන එකෙක් ඒ ලෙවල් වල මෙඩිසින් ඉන්ජිනේරියන්ට ප්‍රමාණවත් IQ එකක් තියන අය ඕනේකට ඇති ඒක. හරි. අර ඔගේ මම කියන්නේ මේ හිටපු ළමයි නම් දන්නවා. දැන් මොකක් හරි අපි කියනවා මේ ස්කිල් එකක් කියලා කියන්නේ ටැලන්ට් එකක් කතාවක් එෆර්ට් එකක්. ඒ කියන්නේ ස්කිල් එක දැන් ටැලන්ට් එක කියනවා උපදින් අරගෙන ඉන්න එකනේ. බෝන් ටැලන්ට් එකක් තියෙන හැමෝටම. අර හැමෝටම එකම විදිහට සින්දු කියන්න නටන්න කරන්න බෑනේ උපදින්. ඒ බෝන් ටැලන්ට් එක. ඔයා ඒකත් එක්ක ජීවිතේ ඒක පුහුණු කරනවනේ. ඒ ප්‍රැක්ටිස් කරනවනේ. එෆර්ට් එකක් කියන්නේ ඒක නිකන් මානසිකයක් දරනවා ඔයා. හරි. ඒ දෙක එකතු කරලා ස්කිල් එකක් හැදෙන්නේ. මේ ස්කිල් එක කියන්නේ අර නිකම් එන එක ඔයා පොලිෂ් කරලා ගත්තට පස්සේ එන එක ස්කිල් එක කියලා කියන්නේ. හරි. ක්‍රිකටර්ස්ලා ඉන්න උන්ට ස්කිල් එක සෝරි ටැලන්ට් එක තියෙනවා ස්කිල් එකක් නැහැ. ඒක උපදින් උන්ට ක්‍රිකට් ගහන්න පුළුවන්. හැබැයි යා ඒකත් එක්ක ඒක හරි විදිහට පාවිච්චි කරලා නේ ඒක හරියට මැනේජ් කරලා නේ ඒක ඔස්සේ ප්‍රැක්ටිස් කරලා නේ උට අන්තිමට ස්කිල් එකක් නැහැ. හැමදාම ක්‍රිකට් ගහන්න බෑ. ඊක දවසක් හිටපු ගමන් ගහනවා ආයි මාස දෙකකට තුනකට ගහන්නේ නැහැ. හරි. උදාහරණ මතක් වෙනවා ඇති. හිටපු ගමන් ගහනවා ආයෙ කාලෙකට ගහන්නේ නැහැ. ඉතින් ගහපු කාලට උරු ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා මිනිස්සු දන්නවා. ඒත් මෙයාක ගහන්නේ නැහැ. ඉතින් අවුරුදු මාස දෙක තුනක් එහෙම ගහන්න දෙදි මල පයින්නවල ළමයි. හරි. සාධාරණයි නේ. එහෙම තියෙනවනේ පැති ගොඩක්. ඒ ස්කිල් එකක් හැදෙන්නේ. ඊළඟ ඇචීව්මන්ට් එකක් කියන එක හැදෙන්නේ කියන්නේ මොකක් හරි අත්පත් කර ගැනීම ජීවිතය වා ගන්න ජයග්‍රහණයක් හැදෙන්නේ ස්කිල් එක. ඒ ස්කිල් එක ඔස්සේ එෆර්ට් එකක් දාලා මහන්සියලා ඒ ඔස්සේ. අවසානයේ මේ දෙක එකතු කරලා බැලුවොත් එකතු කරලා කියන්නේ ඇචීව්මන්ට් මේ ස්කිල් කියන එකට මේක ආදේශ කරලා බැලුවොත් ඔයාලට ඉන්නේ ඇචීව්මන්ට් කියන එක සමානයි ටැලන්ට් එක තමයි එෆර්ට් එකේ වර්ගය. මොකද තමයි ටැලන්ට් එක කියන්නේ නියතයක් එක වෙනස් කරන්න බෑ. ඒක නියතයක්. එෆර්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඔයා වගේ දෙගුණයක් ටැලන්ටඩ් මිනිස්සෙක් ඉන්නවා කියන්නකො. එහෙම මිනිස්සු නෑ. O level වලින් A level වලට එන්නේ අර මං කියන යම් සුදුසුකම් ටිකක් සපුරන පිරිසක් නේ. ඒ පිරිස අතර IQ level එකේ ඩබල් ගැප් එකක් කීයටවත් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කිසිම ළමයෙක් ලංකාවේ පළවෙනියයි ලංකාවේ A level වලින් අන්තිමයි ගත්ත දුන් දෙන්නක ඔයත් හැකියාවේ දෙගුණයක් නැහැ. අන්තිමේ වගේ දෙගුණයක බෝන් ටැලන්ට් එකක් ඉගෙන ගන්න පළවෙනියට නැහැ. එහෙම තමයි. එහෙම ඉන්නවනම් ඌ මහා අසාමාන්‍ය චරිතයක්. එහෙම එකෙක් ඉඳී ඒ එකෙක් හිටියත් ඒක මුළු ලෝකෙම දැනගන්න ඕනේ එහෙනම්. එච්චරට ඒක ලොකු ලෙවල් එකක්. එහෙම අර දෙගුණයක් කියලා ගන්න නැහැ. එච්චර දෙගුණයක් හැකියා ඉගෙන ගන්න දෙගුණයක් පුළුවන් මං වගේ. එහෙම නැහැ. එච්චර යන්නේ නැහැ ඒක. හැබැයි මහන්සි වෙන එක නම් දෙගුණයක් කරන්න පුළුවන්. ඔයාලට තව කෙනෙක් වගේ දෙගුණයක් මහන්සි වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඔයා දෙගුණයක් මහන්සි වුණොත් ඔයාගේ එෆර්ට් එක වර්ග වෙලා ළම ඇචීව්මන්ට් එක බලපන්නේ 4 ගුණයක් කියලා බලපන්නේ. ඒතර ඔයාගේ වගේ දෙගුණයක් දක්ෂ මිනිස්සෙක් ඉන්නවා කියන්නේ සාමාන්‍ය ලෝකේ අසාමාන්‍ය එකෙක් ඉන්නවා. ලංකාවේ යකා ඉන්නේ. ඌ එයා වගේ දෙගුණයක් ඉගෙන ගන්න දක්ෂයි. හැබැයි ඔයා වගේ දෙගුණයක් මහන්සි වෙනවා කියලා කියන්නේ. ඔයා අන්තිමට යාව දෙගුණකින් අපි වෙයි. ඔයා දෙගුණයක් මහන්සි වෙනකොට ඔයාගේ එෆර්ට් එක වර්ග වෙලා 4 ගුණයක් කියලා ඇචීව්මන්ට් එක ලබනවා. ඔයාගේ ඇචීව්මන්ට් එක 4යි A. අරගේ ඇචීව්මන්ට් එක මේක දෙගුණ නිසා එයා එක ප්‍රමාණයක් නම් මහන්සි වෙන්නේ. එයාගේ ඇචීව්මන්ට් එක 2යි A. ඔයා අන්තිමට අරකට වගේ දෙගුණයක ඇචීව්මන්ට් එකක් අරගෙන. එතකොට මේකේ තීරණාත්මක කාරණේ ඔයා උපදින් අරගෙන ටැලන්ට් එක නෙවෙයි. තීරණාත්මක කාරණාව තමයි ඔයා මේකට දාන එෆර්ට් එක. ඒක වෙනස් කරන්න පුළුවන් මිනිස්සුන්ට. වලට ඕන නම් මේක වෙනස් කරන්න පුළුවන්. ඒකයි කියන්නේ තාම බැරි නෑ. හැම අවුරුද්දකම මේ දේ කරන යම් ප්‍රමාණයක් ඉන්නවා. උන් ඔක්කොම ෆස්ට් එකේ SF ගත්තේ උන් තමයි. ඊට පස්සේ මෙඩිසින් ඉංජිනේරියන් ළමයි ඉන්නවා. හරි. ඕන් එක්කෙනෙකුට පුළුවන් නම් තව කෙනෙකුට බැරි වෙන්න හේතුවක් නෑ ළමයි. බැරි වෙන්න තියෙන එකම හේතුව ඔයාගේ පැත්තෙන් ඔයා ඔය කරන්න පුළුවන් උපරිමේ කරන්න නැති. ඉතින් Tamanට පුළුවන් උපරිමේ මහන්සි වෙන්න නැතුව Tamanට පුළුවන් උපරිම රිසල්ට් එකක් එන්න විදියක් නෑනේ තමයි. ඒක හරියම සරල දෙයක් මේක. ලොකු තරකෝ නෑනේ ඔක පැහැදිලි කරන්න. ඔයාට පුළුවන් උපරිමේ මහන්සි වෙන්න නැතුව කොහොමද කියන්නේ ඔයාට පුළුවන් උපරිම රිසල්ට් එක ඔයාට උපරිමේ මහන්සි වෙන්න. ලොකු කාලයක් නෑ. පොඩි කාලයක් තියෙන්නේ. හැබැයි අර අදිසාන්ද්‍රණයකින් මහන්සි වෙන්න. පොඩි කාලයක් තුළ ලොකු එකක් දෙන්න වෙනවා. එහෙම කරන්න වෙනවා. එහෙම කරොත් එකක් මේක ඉවරයි ටක් ගාලා ඉවරයි. ඒකත් හොඳයි ළමයි. අය නැහෙන්නේ නෑනේ. මාස 5ක් ඕක දඟලන්න ගියාම එපා වෙනවා ඇත්තට එකකට. මම කියන්නේ කාලේ තව තියෙනවා නම් හොඳයි. නමුත් මේකේ තියෙන යම් හොඳ දේවල් ටිකක් තියෙනවා. සම මේක තාම කරන්නත් පුළුවන්. අපි කරන්න පට්ටක බෙගීමක් කරන්න. දැන් අර කොන්දේසි බෑ. අනේ නිදිමතයි රැයට දැන් නම් බෑ. ඒව හරියන්නේ නෑ දැන් ඉතින්. එහෙම කියනවනම් මට කරන්න දෙයක් නෑ. බෑ නිදිමතයි තමයි. හැම එකටම නිදිමතයි. ඔය හැම අවුරුද්දෙම ඔය වෙනස කරන හැම එකටම උන්ටත් නිදිමතයි. උන් නිින්ද යන්නේ නැති අමුතු සත්තු జాතියක් නෙමෙයි. උන්ට නිින්ද යනවා. ඒක මොනවා වුණත් උන් කොහොම හරි ඒක විසඳුමක් හදාගෙන කරනවා. මට බෑනේ ගෙදරට ඇවිල්ලා උඹලා එක එකව හැරවන්න. හරි. ඒක උඹලා කරගන්න ඕනේ. මොකක් කර විසඳුමක් හදාගන්න ඒවට. මේ ගම කමන්නේ ගම්පහනුකෙකුට වල. දැන් ඔන්ලයින් නේ උන්. අර බදුල් ලෙහුන්ගේ මොකද හැරවන්න මං හරි. ඔක් කරන්න බැරි වැඩන්නේ. ඒ ඉන්න මේ අහල ඒවට විසඳුම් හදාගන්න ඕනේ. මොන විදියෙන් හරි දවසට පැය 15ක් වැඩ කරන්න ඕන. ඒක කරන්න බැරි දෙයක් නේ පුළුවන්. ඉතින් මම අදටත් ළමයි දවසට පැය 18ක් විතර වැඩ කරනවා. මේ ඊළඟ ඔක්කොම ඉවර කරනවා. ඒ කැම්පස් එකේ වැඩ මේ කරලා එහෙම මහන්සි ලැබෙනවා. හැබැයි ඒක ගැන කවදාවත් මම පසුතැවෙන්නේ නැහැ. සහ හිමයි කියලා මට මාර මහන්සිත් නැහැ. මොකද ඇයි මේක කරන්නේ මේකෙන් හම්බෙන ප්‍රතිලාභ මොනවද සහ මම ඇවිල්ලා තියෙන ගමන ගැන මම තෘප්තිමත්. හරි.
අදටත් සාමාන්‍ය සතියකට ගත්තොත් පැය 20කට වඩා නිදාගන්න මාර කලාතුරකින් සතියකට. ඒකට ඒ වර එහෙම කියන්න හෙන වේදනාවක් නෙවෙයි මට. හරි. ඒක මම නෙවෙයි කැම්පස් එකක් එක ටියුෂන් එකක් කරන බහුතරයක් තත්ත්වය එහෙම තමයි. ඉතින් කරන්න පුළුවන්. ඉතින් අපි ඒ ලෙවල් ඉවර කරලානේ. ඒ ලෙවල් එකකට මෙච්චර මහන්සි උන්නේ නැහැ. මේ මුලින් ඉඳන් හරියට වැඩ කරපු නිසා. නමුත් දැනට සාමාන්‍ය සතියකට එකතොර පැය 25යි උඩරිම නිදා ගන්න වෙනවා. ගිය 25 නම් කියලා පයින්. බෙදලා බලන්න දවසකට ඇවරේජ් කීයද ඉන්නේ කියලා. එහෙම තමයි හැටි. මේ වැඩ කරන්න පුළුවන් වයසක ඔයගොල්ලෝ අපි ඉන්නේ. මේ වගේ වයසක එහෙම කරන්න වෙනවා. මෙහෙමයි හැබැයි. අපිට හැබැයි තව ලේසිලා. මොකද මේ පාඩම් කරනවා කියන එක ඒක මේ මානසික ක්‍රියාවලියක් වගේ එකක් නේ. ඇඟේ පතේ හයියට වැඩ කරන්න බෑ. ඇඟ හැදුවා කියලා මේ පාඩම් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි. ඇඟේ පතේ හයියට වැඩ කරන්න බෑ. ඒක එන මේක මනස එක පිළිවෙලකට තියෙන්න ඕන. දැන් නිදිමතේ වුණත් ඔය ටියුට් එකක් හදන එකක් පන්තියකට යන එකක් ඇවිල්ලා උගන්න එකක් වුණත් කරන්න පුළුවන්. උගන්න දෙන්න නිදිමතේ නෑ හාමයි. හරි. ඉගෙන ගද්දී නිදිමතේ ඉන්නේ. ඒක තමයි කේස්. එහෙනම් අපිට සාපේක්ෂව පොඩ ලේසි. අපිට ඇඟේ පතේ අමාරු තිබ්බත් මහන්සි තිබුණත් වැඩේ කරන් යන්න පුළුවන්. ඕගොල්ලන්ට එහෙම බෑ පිළිගන්න. හැබැයි මේක එහෙම මේ නැති බැරගම් කී කෙඳිරි ගා ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි. එහෙම ගොඩක් කෙඳිරි ගන්න කෙනෙක් නම් එහෙම ඒව නවත්තන්න බෑ. ඒක කෙඳිරි ගන්න එපා. බැරි හැමෝටම මොන ප්‍රශ්න ටිකක් තියෙනවා. සියලු දෙනාට එහෙමයි. ඒක අඩු වැඩි ඇතුලේ සමහරට කූ ප්‍රශ්න එක්ක මේව කරන ළමයි. වෙන ජොබ් කරනම ගන් ඒ ලෙවල් කරලා මෙඩිසින් ඉන්ජිනියරින් කියපු ළමයි ඉන්නවා ගිය අවුරුදු වල. රැපිඩ් ඩිවිෂන් එකේ එහෙම ළමයි. ඒක කොච්චර මහන්සියක් වෙලා ඇද්ද? ආර ප්‍රශ්න ගොඩක් ඇද්ද? ඒ එක ප්‍රශ්න මට පෞද්ගලික විසඳුම් දෙන්න බෑ. ඔයාට පුළුවන්. අත බෙරන ඔයාට පුළුවන්. හරි. ඒක කරන්න ඕන ඔයා අනිවා. එහෙම නැතුව මේ මේක යන්න බෑ ළමයි. ඒක මුළු ජීවිතේම මේක එහෙම තමයි. ඉතින් මේ ගන්න පුහුණුව එහෙන වටන පුහුණුවක් වෙයි ඕගොල්ලෝ. මාස 3ක් අසීමිත කට්ටක් කාලා මේක කරන්නේ. අසීමිත කට්ටක් ඈ. ඒ අර මේ ලේසියෙන් ලෑස්ති වෙන්න එපා. එච්චර කියන්නේ. කොන්දේසි විරුද්ධව කියන විදිහට වැඩ කරන්න වෙනවා. එහෙම බෑ නම් දමලා නිකන් ඉන්න. එහෙම බෑ ඇත්තටම දමලා නිකන් ඉන්න. ඒක කරන්න බෑ එහෙම. ඒ පළවෙනි සතිය දෙක තමයි සම්පූර්ණ තීරණාත්මක. පළවෙනි සතිය වාගේ උඩරිම ඔයා පැය 14 15 16 ලෙවල් එකට වැඩ කරන්න ඕන කොහොම හරි. චූටි පාඩම් ටික ටික පුළුවන් කරගන්න. බන්ධන පාඩම රැපිඩ් ඩිවිෂන් එකේ 7 3 ඉවර වෙනවා. ආවර්ති විචලන කොටස එක සතියකින් ඉවර වෙනවා. එහෙම පුළුවන් කරාට පස්සේ පාඩමක් මම මගේ පැත්තෙන් කරලා දුන්නාට පස්සේ පාස් ලියුස් ටික අනම්මනම් මම හෝම්වර්ක් ටික දීපු ගමන් පට කාලා කරගෙන යන්න. ඒ පාඩම පුළුවන් කරගන්න. ඒතර ඔයාට අම්මට දෙන ඉස්සර බැරි වෙච්ච පාඩම මෙන්න දැන් පුළුවන් නේ කියලා පොඩි එකක් එයි. හරි. ඊට පස්සේ ඔයා තව පාඩම් වලට ඇප්ලයි කරන්න පුරුදු කරනවා. අර ළමයි හරියන්න ගත්තාම මම කියන්නේ අර එක තැනක හරියනවා ඊට දිගටම හරියනවා කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒක තේරුම ඉස්සරහට කිසිම තැනක් වරදින්නේ නැහැ නෙවෙයි. අපිටත් කෙලවෙන තැන් තියෙනවා. හැබැයි ඔයාලට වැරදිලා හරි ගස්ස ගත්තාම ඔයා ඒක කරන විදිය තේරුම් ගන්න. ඔයා ඒකට ඇබ්බැහි වෙනවා ඇත්තට. ඒ තමන්ට බැරි වෙච්ච දෙයක් පස්සේ කාලෙක පුළුවන් වුණා මේක මාරයි. ඒ හින්දා චූටි පාඩම් වල ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි තාම ටෙලිග්‍රෑම් channel එකේ සම්පූර්ණ මුල සිට අග දක්වා සියලු ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි ටික තියෙනවා. දැන් ටිකක් රැපිඩ් ඩිවිෂන් ඔන්ලයින් පන්තිය පටන් ගන්න ටිකක් ප්‍රමාද වුණා. රිසර්ච් සර්විස් 29 දැන් සතියක් විතර ගිහිල්ලා තියෙනවා. ඔය සතිය තුළ ඕමනාව දෙනකොට ඕනනම් ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි ටික ඔක්කොම බලලා ඉවර කරන්න තිබ්බා. තව ගණන් හදන දවසක් අපි දා ගන්න ඕන කොයිලා කරේ එක දාගෙන කරමු. ඒ කියන්නේ සියලු සිද්ධාන්ත ටික කව කරලා ඉවරයි. හදාගන්න තිබ්බ අනිවාර්යෙන් කරගන්න තිබ්බ. ටියුඩ් ඔක්කොම ටිකේ ටෙලිග්‍රෑම් channel එකේ පිළිවෙලකට දාලා තියෙනවා. සම්පූර්ණ නොමිලේ මදිවල. ඕනේකට බලලා තේරුම් ගන්න පුළුවන්. අනිත් ඉලෙක්ට්‍රෝ වලට පළවෙනි පාඩම් මුකුත් ඕන්නෙත් නැහැ. හරි දැන් ඒ වගේ තැන් වල තියෙන චූටි පාඩම් ටිකක් මුලින් පුළුවන් කරගන්න. හරි. එහෙම පුළුවන් වෙනකොට ඔයාලට තේරෙන්න ගන්නවා අම්මට සිරි මට බැරි නෑ මට පුළුවන් වෙනවනේ කියලා. ඒතකොට ඔයා දිගට හරහාට අනිත් පාඩම් ඔක්කොම පුළුවන් කරගෙන යනවා. එහෙමයි මේක වෙන්නේ. හරි. මේ විදිහට මීට වැඩි පටන් ගන්න කරමු. තාම කාලේ ඇති. හැබැයි චුට්ටක්වත් ගස්ස ගන්න නැතුව වැඩ කරන්න ඕනේ. පොඩ්ඩක්වත් එහාම වෙන්න බෑ. දවසට පැය 15 නම් පැය 15 තමයි. එහෙම තමයි. එහෙම වෙයි නම් නිදිමතද මහන්සිද ඒ වගේ හේතු නම් ඔයා කියන්නේ නිකන් ඉන්න. ඒ හැමෝටම කරන්න බෑනේ මේක. කරන්න නම් අරගෙන අර මගේ ඒකයි රැපිඩ් ඩිවිෂන් එකේ මුලින්ම දාන්නේ කොන්දේසි විතර වැඩ කරන්න ලෑස්ති නම්. ඊයේම කොන්දේසි නෑ නේද? එහෙම කොන්දේසි එක් කරන් වැඩ කරනවා අර මේක කරන්න බෑ මාස් තුනකින්. පැහැදිලිව බෑ. නැත්නම් හැමෝම කරනවානේ. සීමිත ප්‍රමාණයක් කරන්නේ. ඒ සීමිත ප්‍රමාණයට යන්න. ඕනනම් ඔක්කොම මොනක් කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ ප්‍රශ්න නිසා තමයි කරගන්නේ නැත්තේ. යඩු බඩු කරගන්නේ. අපි ගලිම ඕගනික් වලට මේ වැඩි දුර කතා කරමු හවස